ශුද්ධාත්මන් වහන්සේගේ හඬ අහන දෙවනි විදිය බයිබලය කියවන විට බයිබලය කියවනවා කියන එකට වඩා මම ලස්සන වචන කතා කරන්නේ අධ්‍යයනය කරන විට ශුද්ධාත්ම හඬ ඇසිය හැක. නිකං කියවල වැඩක් නෑ. නිකං කියවන්න නැති එකාට අධ්‍යයනය කරන්න කොහොමටත් බෑ. ඒ නිසා තමයි අපි පල්ලියේ බයිබල් කියවන්නේ. පුරුද්දක් ඇති කරන්න. ඔය වැඩේ නොකොලොත් බයිබලයක්වත් ඔබගේ අතේ නැහැ. ඒ නිසා සභාවට එනකොට බයිබලය අරගෙන එන්න ඕන. සමහර අය විට බයිබලය ඔබ කියවලා තියෙන්නේ ඔය කියවපු ටික විතරයි සතියටම නම් ඔබ ඉන්නේ you are in a dangerous zone. භයානක කලාපේ. බයිබලේ කියවන්න ඕන. බයිබලේ කියවන්න ඕන. ඊයේ පාස ප්‍රසංගී පෙරේදරෑ නිදාගන්න යනකොට මම නැගිට්ටා. නැගිටල එක දිගට දේශනාවල් 8ක් හැදුවා. ඒක ඉවර වෙනකොට උදේ 7:00යි. නිදාගන්න හිතෙන්නේ නැහැ, නිින්ද යන්නේ නැහැ. ඒකේ හදනකොට දේශනා ශුද්ධාත්මන් වහන්සේ කතා කරනකොට තව කරන්න ඕන කියලා හිතෙනවා. බයිබලයේ කියවනවා කියන්නේ ඒ වගේ මිහිරක්. ඒ මිහිරක් වෙන්නේ ඒකේ හඬ ඇහෙන්න තේරුම් ගත්තට පස්සේ ඒ సౌందර්යයේ ඒ ආදරණීය බව දැනුණාමයි. බයිබලය කියවන විට අධ්‍යයනය කරන විට ශුද්ධාත්ම හඬ ඇහෙන්න ඕන. ඒ නිසා පස්සේ බයිබලය කියවන්න ඕන මේ ආකල්පය ඇතුව මට හඬක් ඇහෙන්න ඕන මේකෙන්. මට ශුද්ධාත්මන් වහන්සේ කතා කරන්න ඕන. හේතුව ඒ හඬට මම තීරණ ගන්නවා. දත්ත මත නෙමෙයි මගේ ජීවිතයේ තීරණ හඬ මත. එකක් බයිබල් ස්ටඩි එකේදී නැත්නම් පන්තියේදී දේශනයේදී මට හඬක් ඇහෙනවා මම ඒකෙදි තීරණ ගන්නවා. ඒ එළිදරව්ව මගේ ජීවිතේ නිවැරදි දිශාව පෙන්නනවා. දැන් දෙක බයිබල් ස්ටඩි එකේදී කරන දේ දෙවියන් වහන්සේගේ මිනිසයා ඒ කියන්නේ කවුද දන්නේ මම නම් හිතන මම නම් ෂුවර් කියලා. මම සහ ඔබ කියලා කිව්වහම ඔබ රැවටෙන්න පුළුවන්. මම ඔබ සූදානම්ද මේක ඔබගේ කියලා දෙවියන් වහන්සේගේ මිනිස්සෙක්ද? ඔබ දෙවියන් වහන්සේගේ මිනිසෙක් වෙන්නේ මේ දේව වචනයට බැඳිච්ච කෙනෙක් වුණොත්. බයිබලය ඔබගේ වුණොත්. බයිබලය කියවන කෙනෙක් වුණොත්. දෙවියන් වහන්සේගේ මිනිසයා සම්පූර්ණ වෙන්නේ. නැත්තම් ඔහු භාග්‍ය මිනිසෙක්. කොටසක් තියෙන කෙනෙක්. අර්ධ මිනිසෙක්. සියලු යහපත් ක්‍රියාවලට සූදානම් වන පිණිස යහපත පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. ඒවට සූදානමක් ඇති වෙන්නේ දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල බයිබලය. ඒකෙන් අපට උගන්වනවා. ඒකෙන් අපට තරවටු වෙනවා. ඒකෙන් අපව හික්මවනවා. ඒකෙන් අපේ ධර්මිෂ්ඨකම් ගැන ගුරුකම් දෙන්න ප්‍රයෝජනවත්. මෙන්න බයිබලයේ ශුද්ධාත්ම වහන්සේ කතා කරනවා. ඔබ මේක තියාගෙන ගෙදර නිකන් හිටියනම් ඔබ උන්වහන්සේගේ හඬ අහන කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ ඔබ ගැන අඳුරන්නේ. ඔබ ගැන අඳුරන්නේ. මමද ඔවුන් අඳුනමි කියන්නේ. බලන්න ඔබ ළඟයි තියෙන අඩුව. ඔබ මේකට පුරුදු වෙන්නේ. ඔබ හිතන මේක බර නැහැ මේක බරක් නෙමේ සැහැල්ලුවක්. බයිබල් අධ්‍යයනයට විනයක් ඇති අයට මෙම ක්‍රමය වඩාත් ගැලපේ. මම ඉස්සෙල් එක වඩාත් ගැලපෙන්නේ කාටද කියලා කිව්වා. දේශනෙන් බයිබල් ස්ටඩි එකෙන් ශුද්ධාත්මන් වහන්සේ කතා කිරීම වඩාත් ගැලපෙන්නේ කාටද? භෞතිකව සහ ආත්මිකව සූදානමක් තියෙන අයට විතරයි. භෞතිකව සහ ආත්මිකව සූදානමක් තියෙන අයට අර පළවෙනි ක්‍රමේ හොඳයි. මම මේ ක්‍රම 6 7ම හොඳයි මට.
මේ ක්‍රමය සුදුසු වෙන්නේ බයිබල් අධ්‍යයනයට විනයක් ඇති අයට තමයි මේ ක්‍රමය වඩාත් ගැලපෙන්නේ. මොකද්ද විනය කියන්නේ? ඔබට බයිබල් අධ්‍යයනය කරන්න තැනක් තියෙන්න ඕන. පුටුවක් මේසයක් හරි පුටුවක් හරි මම මෙන්න මෙතන තමයි බයිබල් අධ්‍යයනය කරන්නේ. තැනක් තියෙන්න ඕන. ඊට පස්සේ ඔබට වෙලාවක් තියෙන්න ඕන. පුළුවන් වෙලාවක බෑ. any time means no time. මම බයිබල් අධ්‍යයනය කරන්නේ උදේ 5-6 අතර, හවස 3-4 අතර, රෑ 9-10 අතර. ඔබට වෙන් කරගත්තු වෙලාවක් තියෙන්න ඕන. පිළිවෙලක් තියෙන්න ඕන. අහුවෙන තැන්වලින් නෙමෙයි. මම යොහාන් පොතේ තමයි පිළිවෙලට කරගෙන යන්නේ. පන්තිවල බයිබල් අධ්‍යයනය ගැන උගන්වලා තියෙනවා පේසස් වලින්. ඒ සිස්ටම් එක දාන්න. NSM එකේ බයිබලය සහ බයිබල් අධ්‍යයන ක්‍රම කියලා බයිබල් අධ්‍යයන ක්‍රම 8ක් උගන්වනවා. නමුත් අපි සභාවේ මිනිසුන්ට නිර්දේශ කරලා තිබෙන්නේ පේසස්. හඬ උදෙසා සූදානමක් තියෙන්න ඕන. නිකන් කියෝල යන්නේ කනේ මේක කියවුවහම පින් සිද්ධ වෙනවා කියලා අදහසක්. එහෙම එකක් නැහැ. හඬ උදෙසා මට දෙවියෝ කතා කරන්න ඕන. මේක තමයි විනයේ ලක්ෂණ ටික. දැන් මේක පිළිවෙල තමයි පැහැදිලි යාඥාවකින් සුද්ධාත්ම වහන්සේ මත යැපෙන්න. යාඥා කරන්න බයිබල් අධ්‍යයනය කරන්න ඉස්සෙල්ලා ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ වහන්සේගේ වචනය ඔබ වහන්සේ කරන කොටගෙන ලිව්ව නිසා ඔබ වහන්සේ කරන කොටගෙන මට කතා කරන්න. එහෙම යාඥා කරලා පටන් ගන්න ඕන බයිබල් කියවන්න. නිකන් කලබලේ බයිබලේ කියවන එක නෙවෙයි. පේසස් වලින් කතා කරයි. මොනවද පේසස් කියන්නේ? ප්‍රොමිස් පොරොන්දු, ඇටිටියුඩ්ස් ආකල්ප, කමාන්ඩ්ස් විධාන, එක්සාම්පල්ස් ආදර්ශ, සින් පාපය. බයිබල් පදයක් කියවලා මේ පහෙන් එකක් උලුප්පල ගන්න උඩට මට කතා කරා මේ පදේ තුලින්. මගේ තියෙන පොරොන්දුවක්, මට තියෙන ආකල්පයක් වෙනස් කරගත යුතු. මට ආඥාවක් කියන ඔබ මෙච්චර කල් කරේ නෑ මේක කරන්න කියලා. කියන එක්සාම්පල් එකක්, උදාහරණයක් මට ළඟ තියෙන පාපයක් එළිදරව් කළා. ඒ හඬ අහන්න. ඒ හඬ අහලා යාඥාවකින් තීරණය කරගෙන ඒ අනුව ජීවිතය ගෙනියන්න. අන්න සුද්ධාත්ම හඬ. මේ විදිහට සුද්ධාත්ම හඬ අහන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කියනව නම් සමස්තකට සුද්ධාත්ම හඬ ඇසීමට පුහුණුවට හොඳම ක්‍රමය තමයි බයිබලෙන් දෙවියන් වහන්සේ අපට කතා කරන විදියට ප්‍රැක්ටිස් කරන එක. සුද්ධාත්ම හඬ ඇසීමට පුහුණුවට හොඳම ක්‍රමය මෙයයි. බයිබලය තුලින් හඬ අහන එක. මම බයිබලය තුලින් අහන හඬ තමයි මේ ඔබට උගන්වන්නේ. මේක මොන පොතකවත් නෑ. මං හඬ අහනවා උන්වහන්සේත් එක්ක කතා කරලා ගලපලා එකතු කරගන්නවා. ඊටා වැදගත් මේ විනයේ තියෙන ලක්ෂණයක් වාර්තා තබා ගැනීම කිව නොහැකි තරම් ප්‍රතිඵලගෙන දෙනවා කියලා. අපි ඔබට කියලා තියෙනවා බයිබල් ස්ටඩි ජර්නල් එකක් තියාගන්න විදිය දිනේ දැම්මා. අද දවසේ කරන්නේ මේ බයිබල් පොතේ මේ පරිච්ඡේදයේ මෙතෙන්දලා මෙතෙන්ට මෙන්න පදේ ඒක මට අදාළ කරලා ලියන්නේ. මම තවත් බොරු නොකියමි. මේ පදෙන් තමයි මට කතා. පදේ ලියන්නේ ලූක් 6:7 2
MT දැම්ම 12 දෙක දාලා ලියන එතනින්. මම රූප නොවඳිමි. මම වැඩිහිටියන්ට ගරු කරමි. මම වැඩ කල් නොදාමි. අන්න ඒ විදිහට ඔබගේ ජර්නල් එක ලියන්න. ජර්නල් එක ලියන්න. ඒ ලියපු දේ දෙවියන් වහන්සේට යාඥා කරලා ඔබගේ ජීවිතේ හදන්න. ඒක තමයි කිතුණුවෙක්ගේ සාර්ථකත්වය හඬ අහන්න තියෙන හොඳම ක්‍රමය. දැන් මේ සභාවේ මම ඔබගේ ලෙයින් නිදහස්. මේක කියලා දුන්න මං හිතනවා හොඳටම කාටවත් තේරුම් ගන්න ඕන හැකට තේරෙන විදියට. තුන්වෙනි එක